ආයුබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ සිලොන් ග්ලෝබල් TV පුවත් ප්‍රකාශය සමගයි. ප්‍රථමයෙන් සිරස්තල. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සන් අතර මතභේදයක්. ලොව ප්‍රථම mRNA ඉන්ෆ්ලුවෙන්සා එන්නතට FDA අනුමැතිය. පළමු හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් ගුවන් ගමන සාර්ථක වෙයි. ෆිෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝට එරෙහි දැඩි විරෝධතා. ආදරණීය තරුවක් ඇමරිකාවට පායයි. ඇමරිකානු ආරක්ෂක වියදම් පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සන් අතර මතගැටුමක්. පසුගිය සතියේ කැම්ප් ඩේවිඩ්ස්හි පැවති සාකච්ඡාවකදී ඇමරිකානු ජාතික ආරක්ෂාව ආරක්ෂක ප්‍රතිපත්ති සහ පෙන්ටගනයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතර මතගැටුමක් ඇති වූ බව වොෂින්ටනය වාර්තා කරයි. පෙන්ටගනයේ ඉහළ නිලධාරීන් වෙනස් කිරීම, හමුදා නායකත්වයේ සහ පෙන්ටගන පරිපාලනය සිදු කිරීමට යෝජිත ව්‍යවහාත්මක වෙනස්කම් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඉවත් කිරීම පත්කිරීම සම්බන්ධයෙන් දෙදෙනා අතර ප්‍රතිවිරුද්ධ අදහස් හුවමාරු වී ඇති අතර පෙන්ටගනයේ ප්‍රතිසංස්කරණ සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන සහ ආරක්ෂක අංශවල වියදම් කප්පාදු කිරීම පිළිබඳ පවතින ප්‍රතිපත්තිමය ගැටුමක්ද ඇති වූ බව වාර්තා වෙයි. මොඩර්න සමාගමෙන් නව ඉන්ෆ්ලුවෙන්සා එන්නතක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසගත ජයග්‍රහණයක් ලෙස ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය විසින් මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ ලොව ප්‍රථම mRNA ඉන්ෆ්ලුවෙන්සා එන්නත සඳහා අනුමැතිය ලබා දී තිබේ. COVID-19 වසංගතය අතරතුර සාර්ථක ලෙස භාවිත කළ mRNA තාක්ෂණය මෙවර ඍතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළැක්වීම සඳහා යොදා ගැනීම වෛද්‍ය විද්‍යාත්මක ප්‍රගතියේ තවත් සුවිශේෂී සන්ධස්ථානයක් ලෙස සැලකේ. මෙම එන්නත දැනට වයස අවුරුදු 50 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා නිර්දේශ කර ඇති අතර සායනික අත්හදා බැලීම්වලදී ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලබා දුන් බව වාර්තා වේ. විශේෂඥයින් පෙන්වා දෙන්නේ mRNA තාක්ෂණයේ විශේෂ වාසිය වන්නේ වෛරසයේ නව ප්‍රභේද අණුව එන්නත ඉතා කෙටි කාලයකින් යාවත්කාලීන කළ හැකි වීම බවයි. ඇමරිකානු ගුවන් යානා නිෂ්පාදනය නව මාවතකට. පරිසර හිතකාමී ගුවන් ප්‍රවාහනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් යූටා ප්‍රාන්තයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ එම්පයර් සමාගම එක්ව හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් ගුවන් යානයක් කලාපීය ගුවන් තොටුපළ දෙකක් අතර සාර්ථක ලෙස පියාසර කරවා තිබේ. මෙම ගුවන් යානය සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියා නොකරන අතර විදුලි මෝටරයක් සහ සාම්ප්‍රදායික ඉන්ධන එන්ජිමක් ඒකාබද්ධ කර ඉන්ධන පරිභෝජනය සහ කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. ලෝක ගුවන් සේවා කර්මාන්තය 2050 වන විට net zero emissions ඉලක්කය කරා ගමන් කරන අවස්ථාවක මෙවැනි දෙමුහුන් විදුලි තාක්ෂණයන් අනාගත ගුවන් ප්‍රවාහනයේ වැදගත් කොටසක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පාපන්දු සභාපතිවරයාට දැඩි විවේචන. ෆීෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝගේ පාලන රටාව තීරණ ගැනීමේ ක්‍රමවේදය සහ සංවිධානයේ පාලන ව්‍යුහය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු ප්‍රජාව තුළ විවේචන තවදුරටත් ඉහළ යමින් පවතී. විවේචකයන් පවසන්නේ ෆීෆාහි තීරණ ගැනීමේ ක්‍රියාවලිය වැඩි වශයෙන් මධ්‍යගත වී ඇති අතර විනිවිදභාවය සහ පාලන වගකීම පිළිබඳ ප්‍රශ්න මතුව ඇති බවයි. මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සහ පාපන්දු විශ්ලේෂකයන් අතර පුළුල් සංවාදයක්ද ඇති වී තිබේ. අගෝස්තුවේදී ඇමරිකාවට පායන ආදරණීය තරුව. සාරංග දිසාසේකර ප්‍රධාන චරිතය රඟපාමින් ප්‍රථම වරට නිෂ්පාදනය කළ ආදරණීය තරුවක් චිත්‍රපටය අගෝස්තුවේ තෙවන සතියේ සිට ඇමරිකාව පුරා ප්‍රාන්ත රැසක තිරගත වෙයි. ගයේෂා ෆිල්ම්ස් වෙනුවෙන් ගයේෂා පෙරේරා ඇමරිකාව පුරා බෙදාහරින ආදරණීය තරුවක් ඩිල්ෂාන් අමරසිංහගේ කුළුදුල් අධ්‍යක්ෂණය වන අතර සාරංග දිසාසේකර සමග ශනුද්‍රි ප්‍රියසාද් ප්‍රධාන චරිත නිරූපණය කරයි. ආදරය, ත්‍රාස්‍ය, කුතුහලය පිරුණු මෙම චිත්‍රපටයට සනත් ගුණතිලක, සංගීතා වීරරත්න, ජීවන් කුමාරතුංග, චන්න පෙරේරා, රොෂාන් රණවන ආදී ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රිය තරු රැසක් රංගනයෙන් දායක වෙයි. ඒ සමගින් අපගේ සතියක පුවත් විකාශය නිමාවට පත්වනවා.
පැයින් පැය අලුත් වන ලෝකයේ අලුත්ම පුවත් දැනගන්න www.ceylonglobaltv.com අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. දැන් පැය 24 පුරා විකාශය වන රේඩියෝ සිලෝන් අපගේ වෙබ් ගුවන් විදුලියෙන් ඔබ කැමතිම ගීත රස විඳීමේ හැකියාව ඔබට ඇත. ඔබ සැමට සුවදායී සතියක්. ආයුබෝවන්.